ये फिर इधर है विश्वविद्यालय समाप्त ළමයෙක් නැති වුණා. ප්‍රාන් ටෙක්සා. මොකද උනේ? හෙල්මට් එක දාගෙන ගියා. හෙල්මට් එකේ පටිඝාතය ආරස්තක මේක දාගෙන ගියේ නැහැ. ඒ නිසා අධික වේගයෙන් ගියා. ඉදිරි පැදිකරුවට පාර මේ යතුරු පැදියේ පාලනය ඉගෙන ගන්න බැරුවට වැදුනා. අර ගහක වැදිලා ඒ ළමයා නැති වුණා. ඒ නිසා ඔය වයසට යනකොට ටිකක් එකිනෙකා පරවා යන්න හිතෙනවා. ඒක ඉබේම හිතෙන එකක් නේද? ආ? ඔව් ඒකයි. අනිත් එක්කන පහු කරලා යන්න හිතනවා නේද? දැන් ඔය තරුණ වයසේනේ. ඇයි පොලිසියට හමුදාවට කන්නේ තරුණ වයසේ කට්ටිය? ආ? කියන්නේ තරුණ වයසේ කට්ටිය ගන්න ඒක බය කියන එකක් දැනෙන්නේ නැහැ නේ කට්ටියට. ආ? මරණවා කියන එකක් දැනෙන්නේ නැහැ යුද හමුදාවට කන්නේ. දහමුත් ගහන්න හයිය තියෙන කොල්ලෝ එන්නේ. ඒ නිසා පාරෙන් අයින් දෙන්න. මම කියන දේ අවවාදයක් වශයෙන් දෙන්නේ දැන් පාරෙන් අයින් දෙන්න. ඔක්කොම එනකන් ගෙවල් වලින් බලන් ඉන්නව නේද අපලා? ආ? ඔව්. අනික අපි අඩු වුණාම අපිව මතක් වෙන්නේ ටික කාලයක්. සතියක් දෙකක් යනකොට යාළුවන්ටත් අමතකයි. ඔව්. අනික අපි එක තැන් වුණොත් ටික කාලයක් බලන්න. මිය ගියොත් ඉවරයි. මතක් වුණොත් නම මතකයි අහවලා අපිත් එක්ක ගිහලා නැති වුණා කියන්නේ. හරිද? මට මතකයි මේ අතරපත්ති වන් ට්‍රැෆික් ඉන්නකොට පොතුවිලේ ඉන්නකොට පොල්ලෝ 4 දෙනෙකුට හිතුණා රේස් එකක් යන්න. ඇයි අම්මලා තාත්තලා රටේ ඉන්නේ? ආ? සල්ලි එවනවා ලොකු බයිසිකල් එවනවා හෙල්මට් එවනවා ලොකුට. හරිද? ඉතින් රේස් එකේ ගියා. ගිහලා අන්තිමට මොකද උනේ? සුදු ඉරි දෙකක් කපාගෙනම ගියා. එක්කෙනෙක් ඉස්සරහ කළා. වංගුයි. අරහෙන් අක්කරපත්තු පැත්තෙන් ආව CTV බස් එක වැදුනා මං හිතනවා පැදිකරුගේ ඇඟේ හත් පොලක කැඩුනා පැදිකරුගේ ශරීරයේ කොටස් 7කට ඇට කැඩිලා. මේක මහා භයානක අනතුරක්. මොළ දෙකම බිම. මොළ බිම. යාළුවෝ දෙන්න එකට ඉන්නවා බස් එකට. මීටර් 37ක් මට අදරවලේ එතකින් ගිහිල්ලා. නිසා රේස් යන්න එපා පාරේ. ඔයාලා කණ්ඩායම් වශයෙන් යනවා නම් අඩු ගානේ එක්කෙනාට එක්කෙනා පිටිපස්සට බයිසිකල් පදගෙන යන්න. ඉදිරි එක්කෙනා බ්‍රේක් ගැහුවොත් පසුපස එක්කෙනාට නවත්ත ගන්න පුළුවන් වේගකින් අපි යන්න ඕන. මේක ඔයාලට විතර මෝටර් සයිකල් වලට විතරක් තනි තීරුවක් ඇති මේ මාර්ගයක් නෙවෙයි මේක පොදු වාහන සියල්ලම යන පාරක්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලගේ ජීවිත කරුණතලා හෙල්මට් හොඳට ආරක්ෂිතව පස්ලා ආරක්ෂක ආපුල දාලා හරිද? එහෙම යන්න.